අවසාන වශයෙන් මගේ අදහස ගත්තොත් මෙන්න මේ Moto G35 5G එක ගැන මේක බජට් ෆ්‍රෙන්ඩ්ලි 5G ඩිවයිස් එකක් ඉඳ ඇත්තටම මට මේකේ නෙගටිව් කියලා දෙයක් කතා කරන්න නැහැ. හේතුව ගොඩක් සමාගම් වලින් මේ ප්‍රයිස් රේන්ජ් එකට ඔෆර් කරන්නේ නැති ෆීචර්ස් තමයි මෙන්න මේ Moto G35 එකට ඉන්ක්ලූඩ් කරලා තියෙන විශේෂයෙන්ම 5G network එක, ඒ වගේම Full HD+ IPS 120Hz පැනල් එක සහ මේ වගේ හොඳ vegan leather back එකක්, Corning Gorilla Glass 3 වගේ ප්‍රොටෙක්ෂන් එකක් සහ විශේෂයෙන්ම 3.5mm audio port එක සහ fast charging support කරනවා. ඉතින් එහෙම බලද්දි මේක ඇත්තටම මේ price range එකේ තියෙන bestම option එකක් කියලා කියන්න පුළුවන්. මොකද මේ වෙනකොට අපි දන්නවා 5G ෆෝන් එකක් රුපියල් 75000න් 80000න් උඩ තමා තියෙන්නේ. නමුත් ඔන්න 50000ට වඩා අඩුවෙන් රිලීස් කරපු මෙන්න මේ ඩිවයිස් එකේ 5G බෑන්ඩ් 12ක් එක්ක ඔයාලට දැන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මට අඩුපාඩුවක් කියන්න තරම් දෙයක් නැහැ. මොකද ඔයාලා දන්නවා හැම වීඩියෝ එකකම වගේ අවසානයේදී මොකක්ම හරි ඉෂුව එකක් තියෙනවා නම් මම ඔයාලට ඒක කියනවා. හැබැයි මේ ඩිවයිස් එකේ මට එහෙම කියන්න තරම් දෙයක් නැහැ. මේකේ දීලා තියෙන ප්‍රයිස් පොයින්ට් එකට හම්බෙන ෆීචර්ස් එක බලද්දි. අවුරුද්දක කම්පැනි වගකීමක් සහ TRCSL approval device එකක් හින්දම මම හිතනවා ඔයාලට highly recommend කරන්න පුළුවන් 5G device එකක් තමයි අඩු ගානට ගන්න පුළුවන් මෙන්න මේ Moto G35 5G කියන්නේ.